අපි අද බලමු ලස්සන ස්ටෝරි එකක් ගැන. ඔයාලට මේක ලස්සනයි කියලා හිතනවා නම් subscribe කරන්න. රන්වන් අඹගෙඩිය සහ ටිකා. ලස්සන වනාන්තරයක ටිකා නමින් දඟකාර ලේන් පැටියෙක් ජීවත් වුණා. ටිකා හැමදාම ගස් උඩ පනිමින් සෙල්ලම් කරන්න හරිම කැමති. දවසක් ටිකට ලොකු රන්වන් පාට අඹගෙඩියක් හමු වුණා. එය හරිම සුවඳයි, ඒ වගේම හරිම ලස්සනයි. මම මේක පස්සේ කනවා ටිකා හිතුවා. ටිකට අඹගෙඩිය කාටවත් පෙනෙනවාට ඕන වුණේ නැහැ. ඉතින් ඔහු ලොකු අත්තක තිබුණු ලොකු කොළයක් යට අඹගෙඩිය හැංගුවා. ඊට පස්සේ ටිකා සෙල්ලම් කරන්න ගියා. ඔහු සමනලුන් පස්සේ එළෙව්වා, ගස් උඩ දෙව්වා. ඔහුට අඹගෙඩිය ගැන සම්පූර්ණයෙන්ම අමතක වුණා. සෙල්ලම් කරලා ඉවර වුණාම ටිකට හරිම බඩගිනි වුණා. "කෝ මගේ අඹගෙඩිය?" ඔහු හැමතැනම හෙව්වා. ඒත් ඔහුට අඹගෙඩිය තිබ්බ තැන මතක නැහැ. ටිකා අඬන්න පටන් ගත්තා. එතකොටම ලස්සන පින්දු සමනලයා ටිකා ළඟට පියාඹා ආවා. "ඒ ටිකා අඬන්නේ?" පින්දු ඇහුවා. ටිකා සමනලයාට විස්තරය කිව්වා. "කනගාටු වෙන්න එපා ටිකා, මම දැක්කා ඔයා අඹගෙඩිය හැංගුව තැන." පින්දු කිව්වා. පින්දු පියාඹලා ගිහින් අර ලොකු කොළය පෙන්නුවා. ටිකා ඉක්මනින් කොළය එහාට කළා. හම්බුණා. ටිකා සතුටින් කෑ ගැහුවා. රන්වන් අඹගෙඩිය තවමත් එතනම තිබුණා. ටිකට ඒ වෙලාවේ Tamanගේ යාළුවෝ මතක් වුණා. ඔහු මීනා කුරුල්ලව හමු වී අඹගෙඩිය ගැන කිව්වා. "මීනා, එන්න අපි අඹ කමු." ටිකා කිව්වා. පස්සේ මීනා ගිහින් බුංචි හාවාටත් කතා කළා. බුංචි හාවත් හරිම සතුටින් දුවගෙන ආවා. හැමෝම අඹගෙඩිය කන්න ලෑස්ති වුණා. ටිකා තනියම අඹගෙඩිය කන්නේ නැතුව යාළුවෝ හැමෝටම බෙදා දුන්නා. බුංචි හාවාටත් මීනා කුරුල්ලාටත් අඹ කෑලි ලැබුණා. බෙදාගෙන කන එක කොයිතරම් මිහිරිද? ටිකා හිතුවා. යාළුවෝ හැමෝම එදා සතුටින් සෙල්ලම් කළා. බෙදා ගැනීම ඇත්තටම හරිම මිහිරි.